යාළුවනේ අද මං හදන්නේ උණු වතුර හුමාලෙන් බිත්තර තම්බලා කිරි හොදි එකක්. මේ තියෙන්නේ බිත්තර 5ක් අරගෙන තියෙනවා. මේ වගේ බිත්තර කඩලා දාගන්න භාජනයකට. ඊට පස්සේ මෙහෙම මේ බිත්තර එක හොඳට අපි මේ වගේ හැන්දකින් ගහ ගන්න ඕනේ. හොඳට කහ මැදි පොඩි වෙන්න ගහ ගන්න ඕනේ. දැන් මම මේ වගේ භාජනයක් අරන් යාළුවනේ මේ වගේ ලන්ච් ෂීට් එකක් තියලා ගන්නවා. ඒක ඇතුළට මෙහෙම මෙන්න මේ විදිහට ලන්ච් ෂීට් එකක්. ඊට පස්සේ මම මේ ගහගත්ත බිත්තර ටික ලන්ච් ෂීට් එකට මෙහෙම දානවා. දාලා යාළුවනේ මම මේක මෙහෙම එකතු කළා මේ විදිහට එකතු කළා. බිත්තර තව දාගන්න පුළුවන්. අන්ත බිත්තර 5යි තිබුණේ. මෙහෙම එකතු කරනවා යාළුවනේ. ඔහොම එකතු කළා රිදි පටියකින් මේ වගේ ගැට ගහ ගන්නවා. හොඳට බිත්තර අහක නොයන්න මේ විදිහට මෙන්න මේ වගේ රිදි පටියකින් ඔහොම ගැට ගහ ගන්නවා. යාළුවනේ මම උණු වතුර එක රත් කරන්න හදන්නේ. උණු වතුර එක ලිපේ තිබ්බ රත් වෙන්න. මේක හොඳට නටන්න ඕනේ. උණු වතුර එක හොඳට නටනවා. ඒකට මම මේක මෙහෙම දානවා මේ විදිහට. ඔය විදිහට දානවා. දාලා ලිප පොඩ්ඩක් අඩු කරනවා. හුමාලෙන් ඔහොම තැම්බෙන්න. ඊට පස්සේ යාළුවනේ මම කිරි හොදියකට කලමන හදා ගන්නවා. ඊළඟට යාළුවනේ මම අමු මිරිස් ලියා ගන්නවා කිරි හොදියකට. ඊළඟට සම්පේ කරපිංචා කරපිංචා යාළුවනේ මෙන්න මං දානවා කුරුඳු පොතු මේ ලියාගත්ත සම්පේ කරපිංචායි බීලූනුයි අමු මිරිසුයි. යාළුවනේ කහ කුඩු තුන පහ උළුහාල් ලුණු දානවා යාළුවනේ. යාළුවනේ මම මේකට ගාගත්තා
පොල් බෑයක පොල් දැන් මම කිරිත් මික්ක ගන්නවා. දැන් යාළුවනේ මම මේ කිරි හොදි එක හදාගන්න ලිපෙන් තියෙනවා. කිරි හොදි එකට ගොඩාක් බින්දර වැඩි කරගන්න එපා. මේ බලන්න යාළුවනේ දැන් මේක හොඳට උමාලෙන් තැම්බිලා තියෙන්නේ. මේ බිත්තර තව දාගන්න පුළුවන් මේකට. හොඳට තැම්බිලා තියෙන මම දැන් ලිප ඕෆ් කරලා ඒ ටික බා ගන්නවා. මේ තියෙන යාළුවනේ මම උණු වතුර හුමාලෙන් තඹගත්ත බිත්තර එක මේ තියෙන්නේ. මේ තියෙන යාළුවනේ මම මේ බිත්තර එක කපා ගත්තා. දැන් මම මේක කිරි හොදියකට මෙහෙම අතින් අරන් මෙහෙම දානවා යාළුවනේ. මේ කිරි හොදියක හොඳට ඉදිලා තියෙන්නේ. මේ හුමාලෙන් තඹගත්ත බිත්තර උණු වතුර හුමාලෙන්. ඊපස්සේ යාළුවනේ මෙහෙම අපි උඩින් පොඩ්ඩක් හෙන්දි දානවා. බිත්තර කේජි මේව ඉන්න. බලන්න යාළුවනේ හොඳට තියෙනවා. කිරි හොදියකයි බිත්තරයි හොඳට තියෙනවා. පොඩ්ඩක්වත් කැඩිලා පොඩි වෙලා නැහැ. මේ තියෙන යාළුවනේ මං හුමාලෙන් තඹගත්ත බිත්තර කිරි හොදියක. මේක ගොඩක් හොඳයි පොඩි අයට එහෙම මේ විදිහට හදලා දීලා බලන්න. පොඩි අය හරි ආසාවෙන් කයි.